Hey! මට වැඩි කියවන්න දෙයක් නෑ. මතක් කරලා මං කිව්වේ කොහොමද? අපි මේ වීඩියෝ පටන් ගමු. Okay, let's go. Man. Now game ka. ඒවර කෙහෙල් ගහගෙන ඇයි කොමල තට්ටේ? Okay kaya na. කොම එක වගේ නේ බා. අදිත් පුතුවර ඒ ඉන්න දියගේ මිනිස්සයා උඹලා ඒ මිනිස්සයාත් ඇදලා ගන්න කියලා. පුතේකට ලස්සන නමක් ඕනි. ඩාඩු ඩේඩෝ තම අකුරු ටික නම් දාලා ඉති කට්ටිය බලු. දුස්පන් දොක්කුරු නෑ දුස්පන් දොකුරු. හොඳයි ඒක නේ. ඒක යනවා ලස්සන. දෙන්න දෙනා නෑ දෙන්න දෙනා නාඩේන දෙන්න දෙනා. යනවා නෑ පොඩි කොල්ලෙට් එක අවුලක් නෑ. දුක්කුවා. දිස්ති දිඩි. ඩේොන් ඩොලන්ත ඩේොන් ඩොලන්ත ඒ අවුලක් නෑ ඩාඩු ඩේඩෝ අනේ මන්දා රජිත ඉස්කෝඩ් ඒ ඩූඩ් කියලා දාමු එයෝ ඩූඩ් ඩාවින්චි ඒක තමයි ඩයිනසෝර් කියලා ඩග්ලස් ඒකත් තමයි ඒ නෑ නිකන් හොඳයි නම ඩග්ලස් ඩන්ජන් රාවනායක ඒකේ නිකන් අර නිකන් ඩන්ජන් කිව්වම නිකන් ගුහා සීන් එකක් නේ නිකන් පොඩි උංග නිකන් හිර කරන් ඉන්න ලයින් එකක් කියලා ඒකේ මට ඒක හරියන්නේ නැහැ ඒක අයින් කා ඩන්ජන් ජුන්ඩා ජුයන්නේ නෑ යකෝ ඩයන්නේ තිබ්බේ ඔළුව හොඳ නැහැ මුගේ No, I'm just asking. වසන්ත ඒක තමයි ඩිග් බිග් වසන්ත ඩිග් බිග් වසන්ත ඒක තමයි ඩිකෙට් ලොවන්ත කවුරුහම ඉන්නද බලගවත් පැත්තෝ ලෝවන්ත ඇතිනේ ඇති ඒ ආතල්ලෙක් ගියා දැන් ඇති ගිල්ලෙන්න ලස්සන නම් දෙයක් දාලා දෙව කට්ටිය සුපිරි ඈ මොේ කරිනවද මට සුවර් නැත්te මීම තමයි ඊ මොකද්ද බංගේ ඊ මට මේක පෝස්ට් කරගන්නු what එහෙම එකක් අදින එකද තිබ්බේ හරි ඒක දිග එකක් නෙවෙයි යකෝ ඒක දිග පොල්ලක් what the fuck ආයුධය පෙන්නන්නේ යයි කියා පෙම්වතිය කැලේට එකක් ගිහිල්ලා පෙම්වත අත්තරන් ගොඩ වීඩියෝ සහිතයි මේක වෙලා තියෙන 25 2:23 තරුණ පොතක් ඉන්නේ බ්ලර් කරන්න නැති වුණොත් රස්සාවට බඩුපත් වෙන නිසා ෆේක් accounts වලින් ඇවිත් නරක වීඩියෝ දාන කසුන් කරන්න මේක විතරක් නෙමෙයි මචං කසුන්ට දාන තරම් වැඩ තියෙනවා මාත් මේ කොහමරු කසුන්ට කියලා වීඩියෝ එකක් කරා Excuse me? ඒව නෑ ද කසුන් සුදලා ඒරි කොල්ලෙක් කෑ කසුන් ගිල්ලෙන්න කසුන් නෙමෙයි ශ්‍රෙක් කසුන් පේනවනේ ඉතින් ගිල්ලලා කසුන් කාගෙන් හරි රුපියල් ලක්ෂයක් විතර ඉල්ලගෙන මේක මාරු කරලා ඇඟ උඩ දාගෙන සල්ලිකාරයෙක් වගේ පාන ඩොටේ ලොන්තේ මේ මොකක්ද බන්නේ කෝටි පිසුදුම යකෝ මෙතන වේදා එක්ක මේක 5000 වල ටිකක් වදාම 10 වල ටික විපස්සී වල ටික පිපේ මේ නම් මේ මාරු සල්ලි තු එන්නේ නේද මොදුවා කෝටි ගානක සල්ලි දීපලේ තියාගෙන කිසි දෙයක් නැති ගානට සරලව ජීවත් වෙන හැමෝගෙම හදවත හොරාගත්ත මිනිස්සෙක් එකෙම රෙස්පෙක්ට් නේ එකෙම ගිල්ලෙන්න ලොක්කා කෑවද මං ඇය අවංකයි ඕකේ දෝනි කවුද සින්දෝනි නංගි මං කෙනෙක්ව පෙන්නනවා අඳුරනවද කියන්න ඕනද හරිද පෙන්නන්නකෝ අයියේ අඳුරනවද කියන්න මෙයා අම්මෝයි මේ ජොනීනේ කොහමද දන්නේ මොකද කියලා දෙන්නේ නංගි පැලෙන්න කන්න තමයි පිරණේත් ඒක හැමදාම මේ මොන මගුලක්ද බං මේ this is hungry මචං පාගෙන ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ මේ අපේ සීයා හැමදාම අපි ඉස්කෝලේ යන කලින් මේ කතා කරලා ඔය රුපියල් 20ක් 50ක් කොහොම දෙනවා කඩ ජෝල් ගන්න. හරිද? කොහමයි මම ඒල් කරන කාලේ තමයි සීයා නැති උනේ. ඊට පස්සේ තාත්තගෙන් හැමදාම ඒ කියන්නේ උදේට වදිනකොට හැමදාම සීයාක් 100 බලක් ඉතියාට ඒ කියන්නේ තාත්තා හම්බ කරන සීයා හම්බ කරන්නේ නැහැ. ඒකෝට ඉතින් තාත්තා ටිකක් වැඩි ගහක් ගන්නවා. දැන් ඊට පස්සේ වැඩ යන කාලේ තාත්තෙන් කොහොම මේ උදේට අර ගතමනාව කියන්නේ පොකට් මනි ඉල්ල ගන්නත් තිබුණා. හරිද? දැන් මෙහෙ ආවට පස්සේ මේ මට ඉතින් කවුරුත් නැහැනේ තාත්තත් නැහැ සීයාත් නැහැ දෙන්න. දැන් අපි කොල්ලා හැමදාම උදේට දැන් මම වැඩ යන පටන් ගත්තා පස්සේ හැමදාම උදේට එයා මට කලින් යනවා. එයා දැන් හැමදාම උදේට මේ සිවුඩින් මොකක් හරි පොඩි චිට් එකක් එක්ක ඒ කියන්නේ මොකක් හරි එකක් ලියලා මේ ලස්සන නෝට් එකක් ලියලා මොකක් හරි පොඩියට රුපියල් ඒ කියන්නේ රුපියල් දිරාම් ඔය 20ක් 10ක් 20ක් එයා ගත්තේ තියෙන විදිහට මේ මාරු තියලා යනවා මට යන ගමන් චොක්ලට් එකක් ගන්න හරි එනකොට චොක්ලට් එකක් ගන්න
ඔයාලට නැත්නම් එහෙම නිකන් ගත්ත මොනවා වර සැරින් සැරේට නැහැ ඉතින් අර පොඩි කාලේ තිබ්බ ලැබිච්ච දේවල් ඒ විදිහට ලැබෙනවට මම හරි කැමතියි. පොඩින්ට සිස්ටර්. අද නිල්ලගනි වාඩු පැණිවරක ගාන එන ගායි වගේ ඒක මට තේරුන්නේ නැහැ ඒක දාලා තියෙන්නේ. කොල්ලා කිව්වා මට එකපාරට මතක් වුණේ මම නිකන් ගියේ අපේ ගෙදර ඉස්සරහා ගෙදර චතුරාලයා ගෙදර ඉන්නවා මචං කොල්ලා කියලා පිට්බුල් කෙනෙක්. ඒ ඌ බල්ලෙක්. ඒ මට කොල්ලා කිව්වා මේක මතක් වුණේ මම ලැබුවා. කොල්ලා කොහොමද මූල් මේකේ සල්ලි තියලා යන්නේ. පොඩ්ඩක් ට්‍රැක් කරන්නේ වෙලාවේ සිස්ටර් ගණන් ගන්න එපා. බිග් අප් ෆෝ යු. ගිලෙන්. කසුන් මේ මූණ බ්ලර් කරන්න. මේ මූණ වෙන්නන්න එපා ඉතින්. සදාචාර සම්පන්න නැහැ නේ මචං. බ්ලර් කරපන්. ඔබ මාරමිනි. Okay. ගාලෙනවා. අද ඉනදී මල්ලිලු ගන්න. වල දෙන්න හම්බෙන්නේ. වදු නේද? පොල්ලෙන්ද කියලා කියන්නේ නේ. දැන් නම්බරේ නෑනේ. ඒ මාර ෆෝන් එකක් නෑ. කියලා. පේනානේ එකපාරට දෙන්නවා වගේ නෙවුවා. අපි මේ දෙන්නේ පොඩ්ඩක් මෙහෙලා ඉන්න. ගාලු කොටුවේ TikTok තරු. හරි. Are. Oh my god! What Casey boy you mean? Mona කියන පලයන් මේවා හින්දා මේ පලාතත් සවුත් වෙනවා අසන්ත කොහෙද මොකද්ද පළක් ගාල් මේ වීඩියෝ ගෙන්න කලින් නෑ මේකක් නෑනේ ඇයි මොකද්ද ගාල්ට කියේ බලා මේ සප්තු වෙන්න එපා ගාලු කොටුවෙත් හරි සිල්ල තමයි ඉන්නේ මතකද තාත්තා කෙනව හොරෙන් අරන් ගිහින් යාළුවොත් එක්ක පාටි දාලා කුරල්වර වැදිලා හිරුනව සද්ද නොකර ගෙදර අඩෝ තාම මතකයි සිරාඩ අඩෝ ඒක නම් මෙවරිම තමයි මචං සිස් අම්බෝ එදාලා 99 ගුඩු නොකා මාට්ටුන්නේ මාට්ටුනනම් තමයි කන්නේ මාට්ටුන්නේ නැත්තම් මේ හිතලා නේ බොරු නේ මරිසි නේද ඒ පොඩියෝ CD කොච්චර කරලා තියෙනවද හතරක්ද පොදේ හතරක් නැද කලු කීයක්ද බං හතර වෙන්නේ මම මතක නෑ අයියට මම ඔය අහන්න එපා අයියේ සුපිරිමෙන්ට් එකක් මට මතක නෑ නැත්නම් අයියේ මම ඔලු කියන්නේ 400ක් කියලා තියෙන්නේ එදා මෙදා තුර බලමු මචං සුපිරිමෙන්ට් නේ මේ සින්දු 400 හෙන ගහන කවුද කිව්වේ මේ මට දාලා තියෙනවා යාළුවෙක් මම සින්දු 400කට කියලා තියෙනවා ඒක CD කියනවා මතක නෑ 16 4ක් අමතරක් කිව්වා 16 4ක් කීයද අයියේ 16 4ක් මේ හොඩයිද මම උදව් ගන්න 64 අම්මනේ සින්දු 400 ගණන් හදන්න ඔය පිටිය 16 4ක් කීයද 64යි චාමර මම ඈ 70ක් විතර ඈ ඔව් 67 අනේ බොරු අයියේ 400 නම් කියලා මගේ දරුවා පල්ලයි මේ වගේ මිත්‍රෙක් මට එවද අනේ බුඩ වීසු ට්‍රැක් නේදී අපි යාළුවන්ට මාත් මැරිනවා සමහර කෙනෙක් ඔයගොල්ලෝ නම් අනිකර දියල් කොරනා ගන්න පුළුවන් වීඩියෝ එකට වෙන්නේ නැහැ මන්නේ නෑනේ ඔව් ට්‍රැක් බමුන්ට දරුවා අඩු බරුව ඒ උට හින්දු ගැන බෑනේ අයියේ ඈ උට හින්දු කියන්න බෑනේ ඔව් නේ උ හින්දු ලිව් එක කවුද ගායකයා එයත් ඔයා වගේ එක්කෙනෙක් තමයි එයා සොහොන් පල්ලි ඌ මැරලාද ඉන්නෝ ඌ මතක කරලා ගියා ඌ ඇයිලා දැන් ශ්‍රීමත් පොඩ් ස්ටෝර් දැන්වත් ඒ වගේ එක්කෙනෙක් මම කියන්නේ මේ උග නවත්තලා දාමු අයියේ ඔයා අහන ප්‍රශ්න වලට මට ඔයාලට උත්තර දෙන්න බෑ අයියේ මොකද මං ඉන්නේ වෙන ෆීලින් එක ඔයා ඉන්නේ වෙන ෆීලින් එක තනිකර ෆ්‍රීකවෙන්සි දෙයක්ද ඒක තේරුම්න්නේ අපි මං කිව්වනේ ඔයයි මං යන් හෝටල් එකට දෙන්නත් යන්න කතා කරමු දැන් මේක සින්දු කියන්නත් ඕන දැන් මං යන්නත් ඕන ඩ්‍රෑ ෂෝ එකට දැන් කලුව වෙලාව ගියේ මොකද මේ මං ඉති ගහන් ඉන්නේ මං අපේ ගමේ තියෙන අයියා හැම ගෙදරම කැමරා රස දන්නවා ඒ කිව්වේ ඉතින් දාන කියන්නේ ගමේ උන්නේ දන්න ඒක හොඳ කතාවක් නේ ශාන් මතක් කරා ඒකත් හරිම අනේ මොකද්ද මල්ලි මට නම් බෑ අනේ මොකද්ද මට බෑ මේ ඒකේ පොඩි කැලල මොකද මිදු වෙඩි අනෝල්ද හලෝ මේ කන්නඩි පොඩ්ඩක් කරන්න වැස්සේ දිහා පොඩ්ඩක් වා සෙක්සිද නෝ ඇද්ද දිහා හැබැයි මම කෙල්ලෙක් වුණා නම් අයියා මට ඒඩ්ස් ඇදිලා හොඳින් අනේ හරිමයි කොල්ලෙක් ඉඳන් හොඳින් යම බල්ලා මේ මිනිස්සු බලන්නේ අයියේ අඳින ඇඳුමේ දාන මේ මිනිස්සුගේ මනස හදන්න බෑ අයියේ කාලකණි 70 කී වැඩක් නෑ කතා කරන්න බෝ. අපල අයියේ කොහමද මුකුත් තියනවාද වරගෙන ගාමු වෙන රයිට් වගේ මෙන්න කෑල්ල නින් ටොං ටින් බලුවා වැඩක් නෑ. මේ ජමේකාව වගේ ඒ පැත්ත ඔයා එන්නකෝ වහින්නකෝ වෙලාව වගේ පැත්තේ. මිනිස්සු ඇදෙනවා. අඩෝ සුගිරි වගේ කෙනා. ඒ ඉන්නේ වෙලා මරේ මරුව. Protect this band at all cost මචං. චාමර රණවක සුපිරි. චාමර රණවක මාමා. අර අපි හැරෙන මාමා කියන්න ඕනේ. You know. එදා මෙදා තුල බලපු ආදල් මින්දුව වගේ.
අලංකාර සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අලංකාර බෙරවාදනයක් ඉදිරිපත් යන්න ඕනේ you know එදා මෙදා තුල බලපු ආදල් මින්දුවගේ අලංකාර සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අලංකාර බෙරවාදනයක් ඉදිරිපත් කිරීමද විශේෂයෙන් කැපී පෙනුණා. ඒ මොකක්ද යකෝ ඒ උනේ okay 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 යකෝ මූට වඩා අරුව අදිනවනේ හරි what is going on what brother බලා බොරු කාන්න එපා බං මිනිස්සුන්ට මගුල ඒක මරු හැබැයි ඈ ස්ක්‍රිප්ට් හරි ඉතින් ස්ක්‍රිප්ට් කියලා හැමෝටම තේරෙනවා ඉතින් ඔක කෑ ගහලා කියන්න ඕනේ නෑනේ මචං ඕන මොඩේට තේරෙනවා ඉතින් ස්ක්‍රිප්ට් එක කියමු මාරඩා ඒ පොඩි වයසට කොහෙන් ඉගෙනගෙනද මන්ද බං මොකද්ද බං දවසක් අපි ගිය වාහනේ මං හිටපු සීට් එකට පිටිපස්සට පැනලා ඉතින් මගේ ළඟට ආවා රෑ වෙනකල් ඉන්න ඉවසිල්ලක් නැතුව ඊට පස්සේ වාහනෙත් කට්ටිය හිටියා ඒත් මේ අකා ඔන්න එතකොටම දේවානම්පිය තිස්ස රජුරෝ දුන්නයි ඊතල මුවාදුවන තිස පාන්නන මුවාදුවන Jota, 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 Jota. Então brasileiro. god damn Jota, 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 Jota. nah Hey!